අපිට නීතිඥ කියලා කියන්න පුළුවන් නේ වාටනේ. පුළුවන්. ලෝයනේ නේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළවෙනි වගන්තික තුන ඔම කටපාඩුවෙන් කියන්න පුළුවන්ද? දැන් මට කියන්න බෑ. ඇයි කටපාඩම් කළා නේ? නෑ නේ ඒක සාමාන්‍යයෙන් දන්නීත් සංග්‍රහය අරන් ගිහලා අපි ප්‍රැක්ටිස් කරන්නේ. ඕකේ. අර හාමුදුරුවෝ නම් කිව්වනේ ඉත්තා කන්දේ හාමුදුරුවෝ කොපි කරලා හරි කමක් නැහැ කියලා. කොහොම කොපි කරලා හරි කමන්නේ. ලිව්වනේ ඔබතුමා. එහෙම නෙවෙයි ලිව්වනේ නේ. අපිත් අහන්නේ ඉස්සරහ එවන මොකුත් කමන්නේ නැහැ. කොපි කරලා හරි කමන්නේ. ලිව්වද කියලා ෂුවර් නේ? මේ ලකුණු කීයක් හමුනද ලකුණු? ලකුණු මට මතක නෑ දැන් නෑ. ආණ්ඩුව නම් කිව්වේ හොරු ඔන්න එක තුනයි කියන එක. නමුත් නාමල්ලා ෆයිල් 2 3 ඇරෙනකොට ඔන්න ගියා ඔන්න එක කොටේට නැග්ගා. රාජපක්ෂල විනාශ කරපු රාජපක්ෂ කවුද? ඇයි අපි ඔයා කියනව පිළිගන්න ඕනේ විශ්වාස කරන්න ඕනේ? අර ඔයාගේ අතේ චූටි දරුවා දේශපාලනට එන්නේ. Let's go. අපිට නීතිඥ කියලා කියන්න පුළුවන් නේ වාටනේ. පුළුවන්. ලෝයනේ නේ. ඈ තාම රටි දඟාවේ නෑනේ සාක්ෂි දෙන්න. ඈ මොකද ස්විට්සර්ලන්තේ තුෂාර ජයරත්න නම් කියනවා ඒ වගේම මේ එන්නත් ලෑස්ති කියලා වසන්ත සමරසිංහ මේ මොකටම කිව්වා තාම නම් දැක්කේ නෑ. එනවනම් මේ ආණ්ඩුවේ තමයි ආව. එන්න ඕනේ කියලා මං කියන්නේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළවෙනි වගන්තික තුන ඔම කටපාඩුවෙන් කියන්න පුළුවන්ද? දැන් මට කියන්න බෑ. ඇයි කටපාඩම් කළා නේ? නෑ නේ ඒක සාමාන්‍යයෙන් දන්නීත් සංග්‍රහය අරන් ගිහලා අපි ප්‍රැක්ටිස් කරන්නේ. ඕකේ. ඒක අරගෙන කටපාඩම් කිව යුතු නැහැ. අවශ්‍ය නැහැ. අපපණති 14 වගන්තිය උන්නම් කටපාඩම් කරන් ඉන්න පුළුවන් හදිස්සියකට පිය වෙනකොට. කොහොමද ඇත්තටම ඔය ඔබ ලකුණු 99ක්ම ගත්තේ? කවුද කියන්නේ? ඔය කියන්නේ? ඉතින් කියන අයගෙම තමයි අහන්න ඕනේ. දේශී කාමරයක තනියම ලිව්වා කිව්වා. ඉතින් කියපු අයගෙම ඔබ එනකොට පළවෙනි දවසට ලෝ කොලෙජ් එකේ විභාග මේ ලෝ කොලෙජ් එකේ ප්‍රින්සිපල් බුලතටත් දීලානේ පිළි අරන් තියෙන්නේ. පව් වැඩේ තමයි. ඒක හරි වැරදි. ලෝයස්ට දෙන්නේ දෙපැත්තේ තියාගෙන විභාගෙ ලියලා තියෙන්නේ. ඒ ප්‍රින්සිපල් එක කම්පියුටර් එක ඉස්සරහා තියාගෙන විභාග ලියන්න දෙයියනේ. අපිත් ලෝයස්ලා නේ නං ඉතින්. එහෙම ලියන්න පුළුවන්. අපිට අපේ නම් තුරට ඉස්සරහින් නීතිඥ කෑ ලියනවනේ. දැන් තමයි ඔක්කොම චෝදනා නගන එක්කෙනෙක් ඉන්නවා පිටට. ඔව්. දැන් යාට ඇවිල්ලා සාක්ෂි දෙන්න පුළුවන්. ඉතින් එයා උස්සපු හින්දානේ යා රටින් පැල්ල ගියේ ඕගොල්ලෝ වාහන දාලා කොහොමද උස්සන් ගිහිල්ලා කියනවනේ. දැන් ඒකත් අර වගේද දන්නෙත් නෑ. කොයි වගේද? දැන් අනිත් චෝදනා නගනවා වගේම ඉතින් ඒකත් ඔබ දැන් පූර්ණ නිගමනට ඇවිල්ලා අනිත් කට්ටිය චෝදනා කරනවා. ඒක පූර්ණ නිගමනට ඇවිල්ලා ඉවරයිනේ. ඉතින් මේක මෙයානේ පූර්ණ නිගමනට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඔබට කොහමද හරීම නැකතක් හම්බෙලා අගේ විනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ චේම්බර් එක ඇතුලේ අනේ GL පීරියස් අධික නැමතර මෙහෙම බලන් ඉන්නවා. නෑ විදේශ ඇමතිවරයෙක්. හරි එතකොට ඉන්න කොමාරි චේම්බර් එක ඇතුලේ පුද්ගලික වරප්‍රසාද ලැබෙන මහින්ද රාජපක්ෂගේ පුතා හින්දානේ. වෙන කාටවත් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ අවස්ථාව සහ විභාගය අතර ලොකු වෙනසක් තියෙනවානේ. තමයි විභාගෙ ලියනවා නම් මේක තේරුම් ගත යුතු කාරණයක්. නීති විද්‍යාල විභාග ක්‍රමවේදයක් තියෙනවා. ඒ නාම රාජපක්ෂ නම් වෙන ඉන්ඩෙක්ස් නම්බර් එක නැත්නම් විභාග අංකයේ මම දන්නේ අංකේ ආවම. ඒක මට කලින් ගිහලා මට මේ අංකේ ඕනේ කියලා කියන්න බෑ. නමුත් ඔබ ඇයි අනිත් ශිෂ්‍ය අපි විභාග ලියන්නේ ඔක්කොමත් එක පොදු ශාලාවකනේ. ඔබට විතර ලයිබ්‍රරි එකේ කම්පියුටර් එකක් ඉස්සරහා තියාගෙන සපෝට් එකට ඔව් කියනවනේ. රට ඉන්න කෙනා තමයි කියන්නේ. කියනවනේ දොර ඇරලා. රට ඉන්න කෙනා තමයි කියන්නේ. දොර ඇරලා බලනකොට ඔහු S2 දැක්කද ඔබ ඉන්නවා. හරි දොර ඇරියත් කියන්නේ. හරි දොර ඇරියත් හරි දොර ඇරලා බලනකොට ඔහු ඉන්නවා. තව දෙන්නේ කෝට්ටෙන් ඉඳලා තියෙනවා. එයාත් ලියන්න ඇවිල්ලා ඒ දෙන්නව අඳුරගෙන තියෙනවා කලින් නීතිඥවරු කියලා. හැබැයි යාට විභාගෙ ලියන්න බැරි වෙලා තියෙනවා. ඔව්. එයා සම්බන්ධිත සම්පූර්ණයෙන්ම චෝදනා නගන්නේ නාම රාජපක්ෂට නෙවෙයි. එහෙනම් ලංකාවේ නීති විද්‍යාලයට. නාම රාජපක්ෂගේ ශිෂ්‍යයෙක් පමණයි. මම සාමාන්‍ය ශිෂ්‍යෝ විදියට කියලා විභාගෙ ලිව්වා. දැන් මේ නොලිව්වා නම් ප්‍රශ්න අහන එක වෙනම එකක්. හැබැයි මේ ලියපු එකනේ ප්‍රශ්න අහන්නේ. ඒ විදියට සාමාන්‍ය ශිෂ්‍යෝ විදියට මගේ ශාලාවේ මම විතරක් නෙවෙයි තව ළමයි හිටියා. ඒ ළමයිත් ඒ විදියටම විභාගෙ ලිව්වේ. මේ ආපු සියලුම නීති විද්‍යාලේ එහෙම කොපි කරන්න බෑ. මේ සමහරුන්ට මේක විහිළුවක් වෙන්න පුළුවන්. මේක ලංකාවේ නීති විද්‍යාලය. මේක සම්පූර්ණ නීති ක්ෂේත්‍රයේ මේ ඉන්න හැම නීතිඥවරයෙකුම බිහි වෙන තැන. අර හාමුදුරුවෝ නම් කිව්වනේ ඉත්තා කන්දේ හාමුදුරුවෝ කොපි කරලා හරි කමක් නැහැ කියලා. කොපි කරලා හරි කමක් නැහැ. ලිව්වනේ ඔබතුමා. එහෙම නෙවෙයිනේ. ලිව්වනේ නේ. අපිත් අහන්නේ ඉස්සරහ වෙන මොකුත් කමක් නැහැ. කොපි කරලා හරි කමක් නැහැ. ලිව්වද කියලා ෂුවර්නේ. දැන් තමයි ඔක්කොම ප්‍රශ්න ටික විසඳනවා. මේ ලකුණු කීයක් හමුනද ලකුණු? ලකුණු මට මතක නැහැ දැන් නම්. මම කිව්වා 99 නැහැ කියලා කිව්වේ කොහොමද? 99ක් ගන්න බෑ. තමයි මේ කතා හදන ඒවානේ. හරි කීයද ගත්ත ලකුණු මතක නැහැ. මම ෂීට් එකට WhatsApp කරනවා හවසට. මේ ප්‍රෝග්‍රෑම් එක කරලා ප්‍රෝග්‍රෑම් එකේදී අවශ්‍යනේ මට එව්වයි කියලා වැඩක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා නම් ටීවී එකේ පෙන්වුවා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මාත් ඕනේ අරන් එලා පෙන්නන්නම්. හැබැයි ඒක නෙවෙයි ප්‍රශ්නේ. අපිට සමහරු කියයි නාමල් රාජපක්ෂයි රන්වලයි දෙන්නම එකයි කියලා. රන්වලයි දෙන්නම අශෝක රන්වල කතානායකයි. ඔය ගණම්මන දැන් දැක්කනේ ඇඹරිල්ල. ලකුණු කියා ගන්න බෑ. මගේ එක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මට කිසි ප්‍රශ්නයක් නැහැ. අශෝක රන්වල තාම ගෙනවද ජපානයේ සාතිකේ උපාධිය? තාම ආවේ නැහැ නේද? මම දැන් ඊයේ පෙරේදා ජපාන් ගිහලා තියෙනවා. ජපාන් ගිහිල්ලාද කියලාවත් දන්නේ නැහැ. පළවෙනි තුනේ නැද්ද?
නෑ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ සහතික ගෙනවද්ද? සහතික ගන්න ජපාන ගියත් දන්නේ නැහැ. මොන විභාගෙ ලියන්නත් යන්න එපා. ඈ? ඒ විභාගෙ ලියන්න ජපාන යන්න එපා. තාම ඩිග්‍රිය කළා නැද්ද? ඒක අපි දන්නේ නැහැ නේ. එන කර යනවා කිව්වකද? ඉතින් එතුමානේ කියන්නේ. සහතිකේ ගෙනත් සහතික දෙන්න ගේන්න කිව්වනේ. නෙමෙයි ජපානයේ විභාග ලියන්නේ. සහතිකයේ ගේන ජපානයේ යන්න ඕන ඊමේල් එකක් ගෙවුවා නම් ගෙවනවානේ. දැන් මගේ ඊමේල් එක මම ගෙවුවා මට එවනවා ඊමේල් එක. නෑ දැන් මං හද ඔබ කියන්නේ මේ කියන විදියට රන්වල දැන් අලුතෙන්ද පටන් ගන්න මේ ඩිග්‍රිය අලුතෙන් කරන්න. හෝ පරණ රන්වල මහත්තයා ජපානයේ ගියාද නැද්ද කියලා ඉස්සෙල්ලා කියන්න එපා. දැන් ඔබනේ කිව්වේ අද නෙවෙයි එදා. එදා ගියාද නැද්ද කියලා කියන්න එපා. ඉතින් ඔබතුමා එපා යහන්න අපිට හම්බෙන්නේ. මට අදාළ නැහැ නේද මං අහන්නේ මේ එයා බොරුවක් කිව්වා නම් එයා යම් කිසි නොමග යවන තීන්දුවක් ගත්ත නම් ඒක එයාගේ ප්‍රශ්නයක්. මම කියන්නේ මේ අපි හැම മന്ത്രിවරයාගේම පෞද්ගලික කාරණාවල එලිලා දේශපාලනය කරන්න යනවා නම් මොකද අපි මේ කවුරුත් කතානායකවරයාගෙන් අපි කිව්වේ නෑනේ උපාධිධාරිය කතානායක කරන්න කියලා. අවසන් කරමු. මම මේක අවසන් කරන්න කලින් මම මේක කියන්නම්. මේ ආණ්ඩුවට පුළුවන් පැහැදිලිවමනේ ඔය කියන ස්විට්සර්ලන්තේ තියෙන මහත්තයාව ගෙනල්ලා පරීක්ෂණ කටයුතු කරන්න ඒක කළ යුතුමයි. ඔබ හුව අඳුරනවද? මම අඳුරන්නේ. දැකලා තියෙනවද? මම දැකලත් නැහැ. මම දැකලා තියෙන්නේ මේ YouTube එකේ මං ගැන විතරක් නෙවෙයි හැමෝම ගැනත් කියනවා. ඔව්. ඔයා ගැනත් කියලා තියෙනවා. ඔව්. නිති විද්‍යාලයේදී නෑ ඩීටේල් මම දැකලා නැහැ. දැන් ඔබතුමා කොහොමද කමන්නේ නාමල් රාජපක්ෂලා කවදාවත් හිතන්න බැරි අය අර මොකද්ද මේ යනකොට මේ ගහගෙන යන කොටේට එල්ලුණා වගේ අන්තිමට නාමල් රාජපක්ෂ විපක්ෂ නායකතුමාගේ කාර්යාලයට ගිහිල්ලා නේ අනේ එහා පැත්තේ වාඩිලා බලන් ඉන්නකොට ගොඩක් අය කිව්වා ආණ්ඩුව නම් කිව්වේ හොරු ඔන්න එකතුණයි කියන එක. නමුත් නාමල්ලා ෆයිල් 2 3 ඇරෙනකොට ඔන්න ගියා ඔන්න එක කොටේට නැග්ගා. එහෙම තමයි ඒ හැදෙන සන්දානයක් ගැන තමයි කියන්නේ. අපි සන්දානයක් ගැන සාකච්ඡා කරේ නෑ. විපක්ෂ නායකතුමාට ඒ ගෞරවය දෙන්න ඕනේ. එතුමා වෙන දේශපාලන පක්ෂයක්. හැබැයි එතුමා පැහැදිලිවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කමිටු නියෝජනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තමයි එදා එන්න කිව්වේ. නැත්නම් මේ විපක්ෂයේ ඒකාබද්ධව සන්දානයක් හදන්නවත් නැත්නම් ඒ විපක්ෂ නායකතුමාට මම කරන අසාධාරණයක්. මොකද අපේ පක්ෂ වෙනස්, එතුමාගේ පක්ෂ වෙනස්. එතුමාගේ පක්ෂ එක්සත් ජාතික පක්ෂයක සාකච්ඡා කරනවා. අපි ඔය කාත් එක්කවත් සාකච්ඡාවක් නැහැ. ඔක්කොම විපක්ෂය පොදුවේ එකට ඉමුයි කියලා කතාව කරානේ. සමහර කාරණාවලදී සම්මුදිත විශේෂයෙන්ම මේ රටේ අධිකරණ පද්ධතියට පහර එල්ල කරනවා නම් මේ රටේ ස්වාධීනත්වයට පහර එල්ල කරනවා නම් මේ රටේ ජනතාවට මේ ආණ්ඩුව වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න මැදිහත් වෙන්නේ නැත්නම් ආණ්ඩුව ඒ පිළිබඳව අපිට ඒකබද්ධව කතා කරන්න පුළුවන්. මේ ආණ්ඩුව අධිකරණ පද්ධතියට ප්‍රහාර එල්ල කරනවද? මොකක්ද එල්ල කරන්නේ? ජනාධිපතිවරයාගේ ප්‍රකාශ බැලුවම මොකක්ද ප්‍රකාශය? දැන් පහුගිය කාල සීමාව තුළ දැන් බාර් ඇසෝසියේෂන් එකේ ස්ටේට්මන්ට් එකක්ම දීලා තියෙනවානේ නීතිපතිවරයා සම්බන්ධයෙන්. ඒ හින්දා මම ඒ ගැන දීර්ඝ වශයෙන් ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. බාර් ඇසෝසියේෂන් එකෙන් ඒ පිළිබඳව සඳහනක් දැක්වම සම්බන්ධිත. ඉතින් එහෙම හැර විපක්ෂ නායකවරයා එක්ක හෝ විපක්ෂයක අපි වෙනස් විපක්ෂයේ කිසිම කෙනෙක් ඒ ගෞරවය සියලුම මන්ත්‍රීවරුන්ට දෙන්න ඕනේ. විපක්ෂයේ දා හිටපු. ඉතින් අපි දේශපාලනික වශයෙන් අපි ජයග්‍රහණය කරනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 8ට වැටුනේ. හැබැයි අපි ජයග්‍රහණය කරා. ඒ හින්දා අපි අද ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විදිහට යම් පසුබෑමක ලක් කරලා තියෙනවා. ශ්‍රී ලංකා පක්ෂය දා 8ට වැටුණා. ඕගොල්ලෝ දැන් 3ට වැටලා තියෙන්නේ. ඔය එදා පාර්ලිමේන්තුව වෙනස් අද පාර්ලිමේන්තුව වෙනස්. 3ට වැටුණා කියන්නේ ඉතිහාසයේ කවදාකවත් වැටලා නැහැ කිසිම පක්ෂයක්. ඒ විදිහට. JVP ගත් උන්නේ හිටියේ. ඒ JVP කියන්නේ කවදාකවත් ආණ්ඩු බලය ගත්ත නැති පක්ෂයක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය ගත්තා. පාර ආණ්ඩු බලය ගත්තා. ඒ හින්දා සම්මුදිත අපි දේශපාලනය කියන්නේ ඕක අපි හැමෝම එජාප UNP අලි මේ ටෙලිෆෝන් සන්දානයක් හැදුනොත් එහෙම නහමලට මොකද වෙන්නේ? මං කියන එක හැදෙන්න ඕනේ කියන එක. ඒතර ඕගොල්ලෝ අපේ දේශපාලනය අපි කරන්න. ඒතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ යන වැඩ පිළිවෙල ඔබතුමාලා මෙහෙම පාරාපාර මැතිවරණේ අපි පැහැදිලිවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම් මට්ටමේ ශක්තිය අපි ගමෙන් ගම වැඩ පිළිවෙල ආරම්භ කරුවා. ඉතින් අපි පැහැදිලිවම ශක්තිමත් ගමින් ගමට වැඩ පිළිවෙල ඔබ ආරම්භ කරේ පළාත් පාලන මැතිවරණේ ටාගට් පළාත් පාලන මැතිවරණ එක ඉලක්කයක්. හැබැයි මම හිතනවා ඊට වඩා එහාට ගිහපු අපි ගමේ අපේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න මේ රටේ ග්‍රාම සේවා සම් 14 18ම අපි යන්න ඕනේ. නාමල් අඩු ගානේ පරණ වැරදි තේරුම් ගන්න තියනවාද? අපි අතේ යම් අඩුපාඩු වෙලා තියෙනවා. අපි තේරුම් ගන්න. යම්ද බරපතල අඩුපාඩු මෙතුමා චමුදිත පාර්ලිමේන්තුවේදී කිව්වා මහජන ආරක්ෂක මැතිවරයාට නිර්වචනය කරන්න පුළුවන්. යම් සමහරුන්ට ඒක බරපතල අඩුපාඩුවක් වෙන්න පුළුවන්. සමහරුන්ට නෑ ඔබ මේ ළඟදී පාර්ලිමේන්තුවේදී කිව්වනේ මහජන ආරක්ෂක මැතිවරයාටම කිව්වනේ මේ ළමයා වාඩි කරන්න කියලා ඔහොමත් අපහාසයකුත් කරලා ඔබ කිව්වා අපිට වැරදිලා තියෙනවා. නෑ ඔබ මේ හොඳ ජනක සමුද්දගෙන ආවේ ඔබ කිව්වා අපිට වැරදිලා තියෙනවා අපිත් ඔහොම තමයි ගියේ කියලා. ඇත්තට මොකද්ද ඔබට වැරදුනේ? අපිත් සමුදිත සමහර කාරණාවලදී උද්දච්චව බලපු ආණ්ඩුවක් විදිහට මට හඳුන්වන්න පුළුවන්. දැන් ගොවියාගේ පොහොර ප්‍රශ්න අපි ඊට වඩා සංවේදීව හුඟක් දෙන්න තිබ්බා. ඒ වගේම අපි අරගලයක් එන බව අපි මම කැබිනට් මණ්ඩලයේ ජනවාරි මාසයේ සඳහන් කරා. රාජපක්ෂලා විනාශ කරගත්තේ ඔය රාජපක්ෂලාගේ මට නම් මතක් වෙන්නේ ඒ තරම් ලොට් එකක් ඉන්නවනේ. ඒ නිසා මේ ලෝකේ මේ තනි පවුලක් වශයෙන් කැබිනට් එකේ හිටපු ලොකුම පවුල ඔය පවුලනේ. මේ රාජපක්ෂලා විනාශ කරපු රාජපක්ෂ කවුද?
එහෙම කියන්න බෑ චමුද. මොකද එක එක කාල එහෙම කියන්න සීමාවල බැන්නේ මොකද? හරි එක් එක් කාලවල කියන්න කමන්නේ එහෙම දැන් ඔබතුමාට ඔය ප්‍රශ්නේ උදයංග විරුතුන්ගේ අහුවනම් උත්තරයක් දෙයි යාගේ ලෝකෙන්. දැන් අර මේ මිග්ගන දිනෝ ගැන උදයංගගෙන් තමයි අහන්න තිබ්බේ. මගෙන් නෙවෙයි. පෞල ප්‍රකාශක නේද? පෞල ප්‍රකාශකනේ. එතුමා කියනවා ප්‍රකාශක කියලා. මම දන්නේ විදිහට නම් ඔබ මනෝජ් ගමගේ තමයි ප්‍රකාශකයෙක් විදිහට මාධ්‍ය ප්‍රකාශකයෙක් පියාගේ ප්‍රකාශකනේ. ඔව් කියන්නේ ඔව් පියාගේ ප්‍රකාශකයා පවුලේ මාධ්‍ය ප්‍රකාශක. පවුලේ ප්‍රකාශකයා පවුලේ කැබිනට් එකෙත් ඔය කියන නම්බර එක ඉන්නවා නම් පාර්ලිමේන්තුවේත් ඔය කියන ගාන ඉන්නවා නම් තව තුන්වෙනි පාර්ශ්වයක් මොකටද අනේ ප්‍රකාශයක් කරගන්නේ? ඉතින් ඔබේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නේ. බාප්පනේ. නෑකම වෙනස්. හැබැයි ප්‍රකාශයකින් නෙවෙයි. හැබැයි ඔය ප්‍රශ්නේ තුමයි අහන්න. ඊළඟ channel එකේ හරි. දැන් මේ අවසන් කාරණාව රාජපක්ෂලගේ ඔබ හඳුනාගත්ත ඔබ අද ජනතාව ඉදිරියට ඇවිල්ලා මම ගමින් ගමට ඔබේ ළඟට එනවා. මම 14323 නේද? මේ ග්‍රාම සේවා වසම් වලට මම එනවා. අපිට මෙන්න මෙතන වැරදුනා. සමා වෙන්න. මෙතන sorry කියන්න අවස්ථාවක් තිබෙනවා. නෑ තමයි සමහර කාරණාවලදී සමහර තීන්දුව. ඒ කියන්නේ ඒක තමයි එක කාලයකදී ගත්ත තීන්දුව නෙවෙයි. මම දැන් 2015 න් පටන් ගත්තා. අපි 2015 මම හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මම එදත් මේ වැඩසටහනදී මම හිතන්නේ මම කිව්වා තුන්වෙනි වතාව නොඉල්ලුවා නම් හොඳයි කියන කාරණේ. ඒ වගේම තමයි පොහොර සම්බන්ධයෙන් අපි ගත්ත ස්ථාවරය. තවත් පැත්තකින් දේශපාලනික වශයෙන් අපි යම් තීන්දුව తీරන ගැනීමේදී සංවේදී වුණේ නැහැ. ඒක පිළිගත යුතු කාරණා. ඒක තුනෙන් දෙකේ බලයක් තිබිච්ච හැම ආණ්ඩුවකටම වෙච්ච දෙයක්. ඒක මේ ආණ්ඩුවේ අපි කාටවත් වඩා තියෙනවා. අද මේ ආණ්ඩුව කාටත් වඩා ඉක්මනට මේ ආණ්ඩුව ගෙදර යනවා කියලා හිතන් ඉන්නේ. යම් දැක්කද අමතුමා කියන දේම දෙන්නේ නැහැ පුතේ ලේසියෙන් හොඳේ. එහෙම යනවද දාලා තමයි හිතන් හිටියේ. දැක්කනේ ඈ. අපිත් ඔහොම තමයි හිතන් හිටියේ. හැබැයි තමයි මේ රටේ ජනතාව අවසානයේ තීන්දුව ගන්න මැතිවරණයකදී. එහෙනම් මං කිව්වේ අපිට අර ගෙවල් වලට ගිනි තියලා ගහලා මරලා දේශපාලනය ගන්න සන්නද්ධ හමුදාවක් නැහැ. වෙයි මැතිවරණයකදී මම පුලපුලයි වචනේ පාවිච්චි කළාම කියන්නේ මේක පිටිපස්සේ යම් කාරණයක් තියෙන නිසා. හැබැයි අපිට මැතිවරණවලකදී ජනතාව තමන්ගේ තීන්දුව ප්‍රකාශයටපත් කරා. ඉතින් මම හිතනවා අපි සමහර කාරණාවලදී අපි සංවේදී වුණේ නැහැ. අපි අවංකව අපි තේරුම් ගත යුතු කාරණේ. ඉතින් මේක ආණ්ඩුව සමහරු නම් කියන්නේ රාජපක්ෂලා මේ කපේට හැදෙන පවුලක් නෙමෙයි. 2015 පෙරදුනා හිතුවා ඊට පස්සේ ආපහු හැදිලා කියලා 2019 එනකොට හැදෙයි කියලා ඊටත් වඩා අන්තයි අරටත් වඩා කැබිනට් එක පුරවගත්ත රාජපක්ෂලා මේ කපේට හැදෙන පවුලක් නෙමෙයි. මගේ පරම්පරාවේ මං විතරයි දේශපාලනය කරන්නේ. සහ ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්මයා දේශපාලනය කරනවා. ඉතින් එතනින් එහාට වෙන කෙනෙක් දේශපාලනයට එන්නේ නැහැ. ඇයි අපි ඔයා කියනවා පිළිගන්න ඕනේ විශ්වාස කරන්න ඕනේ? අර වාගේ අතේ චූටි දරුවා දේශපාලනයට එන්නේ? ඒක යාගේ කාරණයක් නේ. ඒක මේ අවුරුදු 4ක ළමෙක්ව දේශපාලනයේ දවස ගැන වටේ මට දැන් නිගමනය කරන්න බෑ චමුදිත. ඒ කියන්නේ රාජපක්ෂලගේ දේශපාලනය නාමල්ගෙන් ශෂීන්ද්‍රගෙන් ඉවරද? තමයි ඒ પરම්පරාව තීන්දුව කරා. ඒ પરම්පරාව ඒ වයසට ආවා. එහෙනම් අද වටේ මටවත් වාගේ මේ අවුරුදු 4ක මොන්ටිසෝරියා ළමෙක්ගේ දේශපාලන අනාගතයක් ගැන තීන්දුවක් ගන්න බෑ. මට තව දෙයක් ගොඩක් අය බලාපොරොත්තු වෙන දෙයක් මේ බාප්ප ලංකාව. ඔය එහෙම බලාපොරොත්තුවක් තියෙන එකත් හොඳයි ඉතින්. ඒක නැතුව නෙමෙයි නේද? මේ පොඩියට කැමැත්තක් තියෙනවා. හරි මේ බාප්ප එන්නේ නැද්ද ලංකාවට? දැන්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ පාට. අප්පෙල්ලේන කතාවක් කියලා තුන නේද? මේ පළාපාල මැතිවරණයට. නෑ මම හිතන්නේ පළාපාල මැතිවරණේ නැහැ. බාප්පට බයද ආවොත් අල්ලගන්නේ කියලා. නෑ. එතුමාගේ දේශපාලන කියවීම මේ රටේ කාටවත් නැහැ. ඒක පිළිගත යුතු කාරණා. නෑ බයි යන්නේ ඒ පැත්තෙන් තියමුකෝ. අහරේකට උත්තර දෙන්නකෝ. බාප්ප එන්නේ නැද්ද? මම හිතනවා ආවොත් පක්ෂාන්තරයෙන් දුවන්න මට හරි ලේසි. ආවොත් හැබැයි ආරක්ෂාවට මදි නේද? නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. මොකද බාප්පට එහෙම අධිකරණයේ පද්ධතිය අපි යහපන් ආණ්ඩුවේ ඔය චෝදනාවම තිබ්බනේ තමයි. ඔය වගේම කිව්වනේ එන්න එපා. ආවොත් ඉරේ දානවා. අපි ආවනේ. අවිල මුණ දුන්නානේ. ඒ හින්දා මම හිතනවා අපි දේශපාලන පවුලක්. ඉතින් අපි මේ අපේ වෘත්තිමේ අපි ඇවිල්ලා සම්දිත මේ වෙන රස්සාවක් කරලා ඒකේ පඩි අරගෙන නිමාඩු දාලා දේශපාලනට ඇවිල්ලා අර පඩිය වැඩි මේකට වඩා කියන අය නෙවෙයි. දැන් එහෙම ඉන්නවනේ මහාචාර්යවරු ආචාර්යවරු. අපි දේශපාලනය කරන්නේ. ඉතින් අපේ මේක තමයි අපේ සිස්ටම් එක.